welcome back to my channel. කොහොමද ඉතින් යාළුවනේ? ඔන්න ඉතින් අද මම ආවේ ඔයාලත් එක්ක බෙදා ගන්න අපේ සති අන්තයක අපි කරපු අපේ ලස්සන මතකයක් ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ඇත්තටම මේ සති අන්තේ ලොන් වීකෙන්ඩ් එකක් පොයත් එක්ක ආපු වීකෙන්ඩ් එක අගෝස්තු මාසේ. ඉතින් එදා අපි පොයට පස්සේ දවසේ අපි ඇත්තටම මේලා අපි ළමා නිවාසයකට දානයක් කියන්නේ රෑ කෑම වේලක් තමයි දුන්නේ. ඉතින් අපි මේ ළමා නිවාසෙටම කලිනුත් අපි කෑම දීලා තියෙනවා ගමන් 3-4ක්. ඒ වුණාට ඇත්තටම මේක මට බෙදා ගන්න හිතුවේ මේක අර අපි මේ හිතේවත් නෑ අපිට මේක කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ අපි එදානේ කෝල් කරේ. අපි පොයට පස්සේ දවස් තමයි ළමා නිවාසෙට කෝල් කරලා ඇහුවේ මේ අපිට පුළුවන්ද අපිට මේ කෑම වේලක් දෙන්න පුළුවන්ද කියන එක. මොකද පොය දවසට පස්සේ දවසේ ඊට පහුවෙන දින අපි ආයි කොළඹෙන්නත් ඕන. ඉතින් ඒක නිසා අපි කෝල් කරලා බලපුවම කොහොම හරි යාළුවා කිව්වා දවල්ට නම් කෑම බාරගෙන තියෙන්නේ. හැබැයි රැයට කවුරුත් නැහැ කියලා. ඉතින් ඇත්තටම මාරම සතුටුයි. මේ රැයට කවුරුත් ඒ කියන්නේ සතුටුයි කිව්වා අපිට මේ මොකද දානේ මේ කෑම වේල බාර ගන්න පුළුවන් නිසා. ඉතින් අපිට අවස්ථාවක් ලැබුණ නිසා ඉතින් අපි හිතුවා අපි ඇත්තටම හිතුවේ එහෙම නොදින් රයිස් හදලා එහෙම දෙනවා කියලා රැට. ඇත්තටම ඒ වුණාට ඒ ළගෙන් අහපුවාම යාළුවා කිව්වේ පොඩි ළමයි කැමති කොත්තු හරි ආප්ප හරි එහෙම කියලා තමයි කිව්වේ දෙක. ඉතින් ඊට පස්සේ දැන් ඉතින් ඇත්තටම ආප්ප කොහමද හොයන්නේ? දැන් ඇත්තටම ආප්ප අපිට හදන්න වෙලාවකුත් නැහැ. අපිට උදේනේ කෝල් කරලා ඉතින් හදන්න වෙලාවකුත් නැහැ. කොහොම හරි තාත්තා හස්බන්ඩ්ගේ තාත්තා මෙතකොට මේ කොහොම හරි එයා ගිහිල්ලා හරි මේ ඇවිදලා කොහොම හරි ආප්ප තියෙන තැනක් හොයාගෙන ආවා. ආප්ප වලට ඕඩර් එකක් දීලා ඇවිල්ලා ඊට පස්සේ ඒ අතරේ අපි අම්මලත් එක්ක කතා වුණා ආප්පත් එක්ක අපි වඩේ එහෙමත් දෙමු කියලා. එතකොට අපිට ආප්ප දෙන්න තැනින් අපිට සම්බල් එක හම්බුනේ නැහැ. ඉතින් අපි සම්බල් එක හැදුවා. එතකොට අපි වඩේ හැදුවා. වඩේ ටික හදාගත්තා. ඒක ඉතින් එච්චර දෙයක් නැහැනේ. ඉතින් ළමයි 17 දෙනෙක් තමයි ඉන්නේ. ඉතින් අපි ළමයි 17 දෙනාට අපේ වඩේකට 30ක් විතර හැදුවා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. ඉතින් අපිට පුළුවන් වුණා 7 වෙද්දි තමයි යාළුවට කෑම දෙනවා කිව්වේ. කොහොම හරි අපි 7ටත් කලින් එතනට ගියා. ඉතින් හරිම සතුටුයි. ඉතින් ඒ වැඩේ මතක් වෙද්දි ඉතින් අපේ අම්මලා නංගිලා මල්ලිලා හස්බන්ඩ් තාත්තා ඔක්කොම එකතු වෙලා තමයි මේ වැඩේ කරේ. ඉතින් එදා පොය දවසට පස්සේ දවසේ හරිම සතුටින් ඒ දවස ගත කරා. ඉතින් මට කියන්න තියෙන ඉතින් ඔයාලටත් මේකට ඇත්තටම අපිට ලොකු වියදමක් යන්නේ නැහැ මේ වගේ වැඩකට. ඉතින් ඕනම කෙනෙක්ට පොඩි හරි දෙයක් කරන්න පුළුවන්. ලොකු දේවල් නෙමෙයි පොඩි හරි දෙයක් ඒ ළමයි වෙනුවෙන්. එයාලා හරිම පව්. ඇත්තටම එයාලට මොකද ආස කෑම එහෙම ඉල්ලලා කණ්ඩ බෑනේ. ඉතින් කවුරුහරි මෙහෙම දුන්නොත් තමයි නැත්තම් ළමා නිවාසයෙන් දෙන ඒ දිනදා දෙන කෑම වට්ටෝරුවක් තියෙනවා. ඒවනේ යාළුවට කන්න වෙන්නේ. ඉතින් ඇත්තටම ඔයාලටත් පුළුවන් නම් අනේ මේ වගේ ළමා නිවාස ගොඩක් තියෙනවා ලංකාවේ. පුළුවන් නම් ඔයාලට පුළුවන් විදිහට පොඩි හරි දෙයක් ඒ ළමයි වෙනුවෙන් දෙන්න. ඇත්තටම හරිම සතුටු හිතෙන දවසක් තමයි එදා. මතක් කරද්දී හරිම සතුටුයි. ඉතින් එහෙමනම් මගේ ඇත්තටම වීඩියෝ එක කරන්න මට ඕනුනේ ඒ සතුට බෙදා ගන්න වගේම පොඩි හරි මගේ වීඩියෝ එක බලලා පොඩි කවුරු හරි මම දන්නවා අපි ලංකාවේ ගොඩක් අය දන් දෙනවා. ඇත්තටම හරිම හොඳයි. තවත් කෙනෙක්ට හරි අර අනේ මට මේක කරන්න බෑ සල්ලි නෑ කියලා හිතන් ඉන්න කෙනෙක්ට අර මේ වගේ පොඩි දෙයක් කරන්න පුළුවන්නේ. ඒ කියන්නේ සල්ලි ඕනේ නැහැ. මේ වගේ පොඩි දෙයක් කරන්න ඇත්තටම අපිට බැරි කමක් නෑනේ. ඉතින් ඒක නිසා තමයි මම ඇත්තටම මේ වීඩියෝ ගේන්න ප්‍රධානම හේතුව. ඉතින් එහෙමනම් ඔයාලට මම කියන්නේ ඒ දේ තමයි. එහෙමනම් ඉතින් මම තවත් වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්න. ලස්සන වීඩියෝස් තව ගොඩක් ගේනවා. ඉතින් එහෙමනම් ගිහිල්ලා එන්න. බයි.